ඔයා ඔන් ටයිම් සහ ඉන් ටයිම් කියන දෙක අතර වෙනස දන්නවද? යම් දෙයක් නියමිත වේලාවටම කරනවා නම් අපි පාවිච්චි කරන්නේ ඔන් ටයිම්. යම් දෙයක් නියමිත වේලාවට කලින් පරක්කු නොවී කරනවා නම් අපි පාවිච්චි කරන්නේ ඉන් ටයිම්. උදාහරණයක් විදිහට the train left on time. දුම්රිය නියමිත වේලාවටම පිටත් වුණා. ඒ කියන්නේ උදේ 8ට යන්න තිබුණා නම් උදේ 8ට හරියටම දුම්රිය පිටත් වුණා කියන එක ඒකේ අදහස. The train arrived in time. දුම්රිය නියමිත වේලාවට කලින් පරක්කු නොවී පැමිණියා කියන එක ඒකේ අදහස. ඒ කියන්නේ 8ට එන්න තිබුණා නම් 8ට කලින් පරක්කු වෙන්න දුව ආවා කියන එකයි. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් the president came on time. ජනාධිපතිතුමා නියමිත වේලාවටම පැමිණියා. ඒ කියන්නේ දවල් 2ට එන්න තිබුණා දවල් 2ට හරියටම පැමිණියා කියන එක ඒකේ අදහස. The president came in time. ජනාධිපතිතුමා නියමිත වේලාවට කලින් පරක්කු නොවී පැමිණියා කියන එකයි ඒකේ අදහස. ඒ කියන්නේ දවල් 2ට එන්න තිබුණා නම් දවල් 2ට කලින් පරක්කු වෙන්න දුව ආවා කියන එකයි. එහෙනම් on time කියන එක අපි පාවිච්චි කරන්නේ යම් දෙයක් නියමිත වේලාවම කරනකොට, in time කියන එක පාවිච්චි කරන්නේ යම් දෙයක් නියමිත වේලාවට කලින් පරක්කු නොවී කරනකොට.